ඔන්න යාළුවනේ මම දාන පළවෙනි කස්ටම් එක ගේම් එකට දාන පළවෙනි කස්ටම් එක ඕක තමා. ගේම් එකෙන් දාන්නේ ඕක පළවෙනි පාරට YouTube එකට මම රිලීස් කරන්නේ. ඒ කියන්නේ මම YouTube එකට දාන්නේ ඕක ඔය වීඩියෝ එක. මෙතන මේ කිට් මුකුත් පෙන්නන්නේ නැහැ. මේ මම ආට දාන්නේ මේ ගැහුවේ එකයි. ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ ඉතින් මම මේ වීඩියෝ එක දාලා වැඩිම ලයික් ගානක් කමෙන්ට් ගානක් වැටුණොත් ඉතින් ඕගොල්ලන්ගේ පොඩි සපෝට් එකක් ඕනේ. ඉතින් ඕගොල්ලන්ගෙන් සපෝට් එක ලැබුණොත් මම ඉස්සරහට ලයිව් කරනවා. ඒක තමයි ඉතින් කරගන්න ඕනේ. මම මේ ගන්නේ මගේ රියල් එක නෙමෙයි බොට් එක account එකේ. මගේ රියල් එක ISI Cobra එකක්. ඒක මේ තියෙන්නේ. මේ මම ID එක දාන්නම් ඕගොල්ලන්ට. ඔය විදියට මම ගහනවා. කැමති අයට ඇවිල්ලා මාත් එක්කලා ගහන්න පුළුවන්. මේකේ මම ID එක මේ දාන්නම් අන්තිමට account එකෙන්ම. ඒ දෙකෙන් තමයි මම ඔන්ලයින් ඉන්නේ. රියල් එක අරක මේකෙන් ඉඳලා හිටගෙන ඔන්ලයින්. ඔය විදිය තමයි යන්නේ. මම මේ ටික views 500යි ලයික් 1000ක් වගේ වදිනකොට ලයිව් කරනවා. කොහොම හරි ලයිව් කරනවා. ලයිව් කරනවා. ඉතින් ලයිව් කරන්න ඔයගොල්ලෝගේ සපෝට් එකම ඕනේ. ඔයගොල්ලන්ගේ සපෝට් එක ඉබ්බත් කරන්න පුළුවන්. මම මේ පැනල් මොකුත් නෑ. මං ගහන වීඩියෝ එකක් කරන්නේ මටත් ගැහුවා. ඔය විදිහට තමයි ගහන්නේ. ඕගොල්ලන්ගෙන් ඉතින් පොඩි සපෝට් එකක් කියලා දෙන්න ඕනේ. මට ඉතින් කමෙන්ට් එකක් දාලා views පොඩ්ඩක් views එකක් දාලා පොඩ්ඩක් ඉතින් තියෙන්න ඕනේ. ටෙක්නොලොජිය තමයි මම කිසිම හොරයක් නැතුව ගහන්නේ කස්ටම් එක ගානේ. ඒත් මගේ ඒක දාන්නේ මොකද ස්කිල් දාන්න යන්නේ. ඒක කොන්න කස්ටම් එකක් නෙවෙයිවම ඉගෙන ගන්න ගහන්නේ අපිටත් එපා ගහන්න කියන්නේ. රියල් account එක නෙමෙයි මගේ. රියල් account එකේ පාස්වර්ඩ් දාන්න නුඹේ දාන්න. Still on cooldown. Still on cooldown. ඔය විදිහට තමයි ගහන්නේ. ඔය වදින්න නැති කට්ටිය ඉන්නවනේ ඒකත් කියන්න.
මටත් වැදුනේම නෑ ඉස්සරලා අරකාට ඔළුවක් ගහන්න බෑ වදින්නේ නෑ මම ඉස්සෙල්ලා ඉතින් කල්පනා කරනවා ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා නෑ ඔක තියෙන රෙඩ් ඩොට් එකේ තියෙන්න ඕනි ගානක් තියෙනවා 100ත් 120ත් අතර තමයි තියෙන්න ඕනේ 120 වැඩි වෙලත් බෑ 120 මේ 100ට අඩු වෙලත් බෑ 100ට අඩු වුණාම පොඩි කේස් එකක් වෙනවා හොඳ ෆෝන් එකක් නවුලන්නේ නෑ ඒ කියන්නේ ලැග් වෙන ෆෝන් එකක් වෙන ඉතින් රෙඩ් ඩොට් එකේ ඉන්න ඕනේ 100ත් 120ත් අතර තමයි Still on cooldown. ඊට පස්සේ යාට ඔළුවේ දුන්නේ නැති එකෙන් නම් ඔයා හිතේ මම පැනල් දාලා ගහනවා කියලා එහෙම හිතෙනවා පේනවනේ ඩෙසර්ට් එකෙන් try ගන්න මට ඉස්සර ඩෙසර්ට් වැදුනේම නෑ දැන් තමයි ටිකක් හරි වෙදින්නේ අහම තමයි ඉතින් ඔයගොල්ලෝගෙන් පොඩි සපෝට් එකක් තමයි ඕනේ මම වීඩියෝ එක කරන්නේ පට්ටාකාරයෙන් කමෙන්ට් එකක් දාලා ඉතින් ආයි පාරක් ගන්න පුළුවන් විදිහට මට සපෝට් එක දෙන්න ඒක තමයි ඉතින් කියන්නේ මම වීඩියෝ එක අවසාන වෙනකන් දාන්නම් ඔය විදිහට තමයි ඉතින් මම ගහන්නේ බොටෙක් කියලා මාව අහක දාන්න එපා ඉතින් පොඩි සපෝට් එකක් දෙන්න අපි වීඩියෝ එක කරන්න ආසාවෙන් ඔක කොහොමද මට වදිනවා මං හිතන විදිහට නෑ ඒකත් මං ගහනවා කොහෙන් හරි මට කොමින් හරි මේක එකක් ගහනවා මම හිතන්නේ මේකට මට gift එකක් දෙනවා අන්තිම මැච් එකේ මේ offline ලෝක එක මට මතක නෑ කොහොමද මං ගහනවා මේ මැච් එක බුයියා මම මේ රෙකෝඩ් එක දාන්නේ මේ පස්සේ ඒ කියන්නේ ගේම් එකෙන් මේ දාන්නේ කියලා Still on cooldown. offline ගියා මං ගැහුවා ඉතින් අපරාධේ පොයින්ට් එක හම්බුනා මම මොනවා ගහලා දැම්මේ කරන්න දෙයක් නෑ පොයින්ට් එක හරියන්නේ මට gift එකක් දෙනකෝ ඒක දෙන්න වෙයි කියලා තමයි offline ගියේ දැන් වැඩක් නැහැ ඉතින් ඕක බූය ගහන කොහොමද මම මේ පොඩි සපෝට් එකක් දෙන්නේ ඉතින් ඕගොල්ලන්ගේ අතේ තමයි ඉතින් වැඩේ තියෙන්නේ මට පොඩි සපෝට් එකක් දීලා කොල්ලෙක් නෙමෙයි වුණා